හලෝ මේ තමයි මම මගේ channel එකෙන් දාන පළවෙනි vlog එක. මම කරන්න හිතාගෙන ඉන්නේ travel vlog. ඉතින් අදින් පස්සේ දිගටම ඔයාලට මගෙත් එක්ක වෙන්න පුළුවන් රට වටේම සවාරි ගහන්න. ඔන්න පළවෙනියට මම ඔයාලව එක්කන් යන්න හිතුවේ down south. ඔන්න මම ඔයාලව ඉස්සෙල්ලාම එක්කරගෙන යන්නේ මාතර තියෙන හැංගිච්ච පාරාදීසයකට. ඒ තමයි මාතර මිරිස්ස තියෙන coconut tree hill එකට. ඉස්සර මෙතන ඇත්තටම තිබුණේ දිව්‍ය ලෝකයක් තරම් ලස්සනට. හැබැයි ඒ කාලේ තිබුණ ලස්සන ඒ තිබුණ අමුතු මෙව්ව එක දැන් හුඟක් දුරට අඩු වෙලා තියෙනවා. එක හානි සිද්ධ වෙච්ච නිසා තිබිච්ච ස්වාභාවික සුන්දරත්වය ගොඩක් දුරට අඩු වෙලා. ඊළඟ ඩෙස්ටිනේෂන් එක පොල්හේන බීච් එක. ඩවුන් සවුත් කිව්වොත් ඉතින් ඔක්කොම බීචස් තමයි තියෙන්නේ. හැබැයි ඉතින් මේ තැන් වලට යන්නත් ඕනේ සන්සෙට් එක බලන්න. ඒත් මේ අපි ආවේ උදේ පාන්දර. ඉතින් අර තියෙන මාරම ලස්සනයි කියන ගතිය නම් අඩුයි. හැබැයි ඒත් ලස්සන හින්මම තමයි. ඔයාලා දැක්ක විදිහට දැන් මේ අපි යන්න හදන්නේ පරවිදූපතට. ඉස්සර මේ තැනට ආපු කෙනෙක් නම් දන්නවා ඈතින් පේන ගරාගෙන වැටිච්ච පාලම තමයි පරවිදූපත කිව්වම ඒක එක අයිකන් එකක් විදිහට තියෙන්නේ කියලා. ඒත් දැන් මේ වෙනකොට තියෙන්නේ తాවකාලිකව දාපු කොන්ක්‍රීට් පාලමක්. දැන් අපි මේ දූපත ඇතුළට ඇවිල්ලා චෛත්‍ය ළඟම තමයි ඉන්නේ. ඔයාලට ඇහෙනවද මේ හේවිසි සද්ද? ඒ තමයි දහවල් පූජාව වෙනුවෙන් කරන හේවිසි නාදය. චෛත්‍ය ගාවට ආවම අපිට ලැබෙනවා 360 view එක. එක පැත්තකින් මුළු මාතර නගරයත් අනිත් පැත්තෙන් ලස්සන මුහුදකුත් තියෙනවා. ඔන්න ඊළඟට අපි ආවේ වැලිගම බීච් එකට. මම මේ යන කාලය වෙනකොට ඩවුන් සවුත් වල සීසන් එක. සීසන් එක කිව්වොත් ඉතින් මේ පැත්තේ ඉන්නේ තනිකරම ෆොරින් අය විතරයි. මේ පැත්තේ මුළු බීච් එකම පිරෙන්න හිටියේ සර්ෆ් කරන්න ආපු අපේ රටට ආදරය කරන හුඟක් ඈත ඉඳන් ආපු වෙන ජාතිවල මිනිස්සු. අදට මෙතනින් අපේ ඩවුන් සවුත් ගමන ඉවරයි. ඊළඟ වීඩියෝ එකකින් ආපහු අපි හම්බ වෙනකන් ඔයාලා හැමෝම පරිස්සමට ඉන්න. ආදරෙයි.